සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි ගෙනාවේ ස්ලයින් කතා මාලාවේ 4 වෙනි එපිසෝඩ් එක. කතාව පටන් ගන්නේ ෂින් හ්යන් සොප් හංජයොක්ට ස්ලයින් කියන්නේ මොනවද කියලා පැහැදිලි කරන දර්ශනය. හංජයොක් මුලදී මේ කතාව විශ්වාස කළේ නැති වුණාට ෂින් හ්යන් සොප් පැහැදිලි කළාට පස්සේ විශ්වාස කරන්න පටන් ගන්නවා. පහුවෙනිදා ෂින් හ්යන් සොප් ඉස්කෝලේදී සොන්නාව හිණෙන් දැකලා බය වෙලා ඇහැරෙනවා. ඉන්පසුව ෂින් හ්යන් සොප් පන්ති නායකයා සහ ලී කියුන් ජින් එක්ක කතා කර කර ඉන්නවා. එතකොට පන්ති නායකයා අහනවා ඇයි ෂින් හ්යන් සොප් පන්තියේදී බය වෙලා කෑ ගැහුවේ කියලා. ෂින් හ්යන් සොප් මුකුත් කියන්නේ නැහැ. එතකොටම ලී කියුන් ජින් කියනවා සතියන්තෙදි කොහේ හරි යමු කියලා. ඒත් ෂින් හ්යන් සොප් එයාට එන්න බැහැ කියනවා. හේතුව එයා පාර්ට් ටයිම් එකක් කරන්න ඉන්න නිසා කියන. ඒ මීසොන් හෝටලේ. මේ අතර පාංචු උසස් පාසලේ වැඩ කරන කිම් මීසොන් එතන ඉන්න එයාගේ ප්‍රධානියගෙන් බැනුම් අහනවා. එයාටත් ස්ලයින් පෙන කණ්ණාඩියක් තියෙනවා. ඔවුන් කැන්ටින් එකට වෙලා කෑම කකා ඉත්තේ සංගීතය උගන්වන සර් ඇවිත් දවල් කෑම ගන්නවා. මීසොන් එක වැඩ කරන හැමෝම සංගීතසට ගොඩක් කැමතියි. කිම් මීසොන් වෙස්මාරු කරගෙන නගරයේ තියෙන මීසොන් හෝටලයට යනවා. එතන කැෂියර් විදිහට වැඩ කරන්නේ ෂින් හ්යන් සොප්. මේ අතර හංජුක් එයාගේ යාළුවත් එක්ක පොලිසියට වෙලා සොන්නාට සිද්ධ වුණු දේ ගැන සාක්ෂි එකතු කරමින් ඉන්නවා. එතකොටම එතනට එයාලගේ ප්‍රධානියා එනවා. හංජියුක් එයාට පෙනෙන්නේ නැති වෙන්න සාක්ෂි හංගනවා. ෂින් හ්යන් සොප් වැඩ කරන තැනට ලී කියුන් ජින් සහ පන්ති නායකයා එනවා. එයාලා එතන ඉන්න විට කිම් මීසොන් එතනට ඇවිත් කාමරයක් ඉල්ලනවා. එයාව හොඳට දැකලා පුරුදුයි කියලා ලී කියුන් ජින් කියනවා. මීසොන් 206 කාමරයට ගිහින් තනියම කියවනවා. මේ අතර ෂින් හ්යන් සොප් ලී කියුන් ජින් සහ පන්ති නායකයා එක්ක උඩතට්ටුවට වෙලා රිදිවනමින් ඉන්නවා. ෂින් හ්යන් සොප් දකිනවා මේ දෙන්නටම ස්ලයින් නැහැ කියලා. එතකොට මීසොන් හෝටලෙන් එළියට යනවා. එවිට ලී කියුන් ජින් මීසොන්ව අඳුරගන්නවා එයාලගේ ඉස්කෝලේ වැඩ කරන කෙනෙක් කියලා. ෂින් හ්යන් සොප් දකිනවා මීසොන්ට එක ස්ලයින් එකක් විතරක් තියෙනවා. මේ අතර හංජියුක් ෂින් හ්යන් සොප්ගේ තාත්තගේ මරණ පරීක්ෂණ වාර්තා කියවන. ඒ ලිපිගොනුවේ ෂින් හ්යන් සොප් එයාගේ අම්මා එක්ක ඉන්න ෆොටෝ එකක් තියෙනවා. එයා එකත් අරගෙන සොන්ආව නවත්තලා ඉන්න හොස්පිටල් එකේදී ෂින් හ්යන් සොප්ව හමු වෙනවා. මෙතනදී හංජියුක් ෂින් හ්යන් සොප්ගෙන් අහනවා සොන්නාටත් ස්ලයින් තියෙද කියලා. ෂින් හ්යන් සොප් උත්තර දෙන විදිහෙන් හංජියුක් දැනගන්නවා සොන්නාටත් ස්ලයින් තියෙනවා කියලා. එවිට හංජියුක් අහනවා ඒ ස්ලයින් එක එයාලගේ පන්තියේ ඉන්න ජීවොන් එක්ක සම්බන්ධද කියලා. ෂින් හ්යන් සොප් නැහැ කියලා කියනවා. ඒ වගේම එක කවුරු එක්කද සම්බන්ධ කියලා දන්නේ නැහැ කියලා. මේ අතර කිම් මීසොන් සංගීත උගන්වන සර් ඉන්න කාමරයට යනවා. එතනදී මීසොන් සංගීත උගන්වන සර් එක්ක කතා කරනවා. එවිට මීසොන් දකිනවා දෙන්නටම එක ස්ලයින් එක ගානේ තියෙනවා. ඒ වගේම ටිකකින් ඒ ස්ලයින් දෙක සම්බන්ධ වෙලා තියෙනවා. මේ අතර ෂින් හ්යන් සොප් ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන ගමන් ඉන්නේ. එවිට පන්ති නායකයා ඇවිත් එයාට කතා කරනවා. ඒ දෙන්න ඉස්කෝලේ පූල් එකට යනවා. එක පාරටම ෂින් හ්යන් සොප් පූල් එකට පනිනවා. ඉන්පස්සේ පන්ති නායකයාත් පූල් එකට පනිනවා. ටික වෙලාව පූල් එකේ ඉඳලා මේ දෙන්න රාමෙන් කනවා. එතකොට ෂින් හ්යන් සොප් එයාට ස්ලයින් පේන එක ගැන පන්ති නායකයාට කියනවා. මේ අතර කිම් මීසොන් නැවත මීසොන් හෝටලයට ඇවිත් 206 කාමරේ ඉල්ලනවා. ෂින් හ්යන් සොප් කාමර පිරිසිදු කරන්න එන විට එයාට ඇහෙනවා මීසොන් තනියම කියවනවා. එයාට පිරිමි ගොඩක් එක්ක සම්බන්ධතාවයක් තිබුණා කියලා හයියෙන් කෑ ගහලා කියනවා. ඒ වගේම මීසොන් ස්ලයින් පේන කණ්ණාඩි දෙක හොයාගෙන තියෙන්නේ මේ හෝටලේ. එයා 206 කාමරේ බිත්තියේ සිදුරක් හදාගෙන අනිත් කාමරවල සිටින අය කරන දේවල් දිහා බලාගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නේ. මේ අතර සංගීත උගන්වන සර් එහා කාමරයට එනවා මීසොන් දකිනවා. එවිට වෙනත් ගැහැණු කෙනෙකුත් ඒ කාමරයට එනවා මීසොන් දකිනවා. ඔවුන් දෙදෙනා එකට ඉන ආකාරයේ මීසොන් දකින අතර සංගීත සර්ගේ ස්ලයින් එක ඒ කාන්තාවට සම්බන්ධ වෙලා තියෙනවා දකිනවා. ඇය ආපසු යන්න පිටත් වෙද්දී මීසොන් ඇයට පහර දී 206 කාමරයට රැගෙන යනවා. ඉන්පසු එම කාන්තාවගේ ඇඳුම් මීසොන් ඇඳගෙන සංගීත සර් ඉන්න කාමරයට යනවා. ඉන්පසු මීසොන් සංගීත සර් එක්ක එකට ඉන්න උත්සාහ කළද ඔහු කැමති වෙන්නේ නැති නිසා මීසොන් ඔහුට ස්ටෙප්ලර් එකකින් පහර දෙනවා. එක්කරම ඔහු බිම ඇදකට වැටෙනවා. ඉන්පසු මීසොන් ඔහු ඇඳට රැගෙන ඇවිත් ඔහු සමග ඉද්දී ඔහුගේ හිසෙන් ලේ එන්න පටන් ගන්නවා. බිම ඇද වැටුණු පසු ඔහු මිය ගොස් තිබෙන බව ඇයට වැටහෙනවා. ඉන්පසු ඇය බාත්රූම් එකට ගොස් සීදීව නසා ගන්නවා. මේ අතර ෂින් හ්යන් සොප් කාමර පිරිසිදු කිරීමට එද්දී අනෙක් කාමරේ ගැටගසා සිටි කාන්තාව දොර ඇරගෙන බිමට වැටෙනවා. ෂින් හ්යන් සොප් ඇයව ලිහා දමා අනෙක් කාමරයට ගොස් සිදුවී ඇති දේ දැක පොලිසියට කෝල් කරනවා. ඉන්පසු හංජියුක් පොලිසියද රැගෙන එනවා. හංජියුක් එම ස්ථානය පරීක්ෂා කර ෂින් හ්යන් සොප්ට කතා කර සොන්ආ බැලීමට යනවා. ඉන්පසු ඔහු රෑ නැවත අපරාධය සිදු වූ හෝටලයට යනවා. එතනදී බාත්ටබ් එකේ ඔහුට ස්ලයින් පේන කණ්ණාඩිය හම්බ වෙනවා. ඔහු එම කණ්ණාඩිය පැලඳගෙන ඉස්සරහා තියෙන කණ්ණාඩියෙන් බැලීමත් සමග ස්ලයින් කතා මාලාවේ 4 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. 5 වෙනි එපිසෝඩ් එකෙන් නැවත හමු වෙමු.